ඇත්තම මම ගොඩාක් සන්තෝෂ වෙනවා මගේ ක්‍රීඩාලෝලීන් සියලු දෙනාටම මෝටර් සයිකල් තරඟාවලියකට එන්න මම සුදුසුකමක් ලබා දුන්නා. මට ඒ සුදුසුකමට මට සහයෝගය දුන්නේ අපේ ජයන්ත අයියා. ඒ ජයන්ත අයියාගේ ට්‍රැක් එක මට කිව්වා ආනන්ද ඔයා ඕන තරම් මේ කරලා අපේ ක්‍රීඩකයන්ට සහයෝගය දෙන්න කියලා. ඉතින් මම ජයන්ත අයියට ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා මට මේ වගේ දෙයක් කරන්න සහයෝගය ලබා දුන්නට. මමත් මගේ උපරිම සහයෝගය මගේ ක්‍රීඩකයන්ට ඒ වගේම මගේ ක්‍රීඩකයන්ගේ එකමුතුව කියන එක මම හදන්න තමයි මම ගොඩක් සන්තෝෂ වෙන්නේ. මම ඉදිරියේදී ඒගොල්ලන් එකමුතු වෙලා එක බත් පිඟානේ මේ බත් ඇටේ කාලා හරි මේ රේස් එකක් දිනන විදිහට මම ඒගොල්ලන්ට සහයෝගයක් දෙනවා. ඒකින්ද මට මම ගොඩක් අද සන්තෝෂ වෙනවා weight racing club එක මම අලුතෙන් ෆෝම් කරේ. ඒ weight racing club එක ෆෝම් කරලා මට අලුත් ක්‍රීඩකයන් අද මම ගොඩක් සන්තෝෂ වෙනවා මගේ ගොඩක් ක්‍රීඩකයෝ අද ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන් බයිසිකල් 150ක් විතර තියෙනවා. ඒගොල්ලන් ඇවිල්ලා තියෙන මම වෙනුවෙනුත් අපේ රට වෙනුවෙනුත් ක්‍රීඩා ලෝලීන් වෙනුවෙනුත් මේකට සහභාගී වෙන්න ඒගොල්ලන් ආවට මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මම ඉදිරියටත් මීරිගම ධාවනපතේ ගොඩක් ලස්සනට අලුත් රයිඩර් කෙනෙක් බිහි කරලා ලබා දෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් සහයෝගයක් මම බලාපොරොත්තු වෙනවා. ඕනම කෙනෙකුට මේ වගේ ක්‍රීඩාංගනයක් මෝටර් සයිකල් ඇත්තටම ලංකාවේ තිබෙන්නේ නැහැ. මේක ජයන්ත අයියා තමයි හැදුවේ. මම මේ ජයන්ත අයියාගේ දාඩිය මාංශයෙන් හැදුවේ එක මම ඒක අපේ ක්‍රීඩකයන්ට ගොඩක් සන්තෝෂ වෙන විදිහට වැඩක් කරනවා කියලා මම කියන්නේ. මම ගොඩක් සන්තෝෂ වෙනවා මගේ ක්‍රීඩාලෝලීන් සියලු දෙනාටම මෝටර් සයිකල් තරඟාවලියකට එන්න මම සුදුසුකමක් ලබා දුන්නා. මට ඒ සුදුසුකමට මට සහයෝගය දුන්නේ අපේ ජයන්ත අයියා. ඒ ජයන්ත අයියාගේ ට්‍රැක් එක මට කිව්වා ආනන්ද ඔයා ඕන තරම් මේ කරලා අපේ ක්‍රීඩකයන්ට සහයෝගය දෙන්න කියලා. ඉතින් මම ජයන්ත අයියට ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා මට මේ වගේ දෙයක් කරන්න සහයෝගය ලබා දුන්නට. මමත් මගේ උපරිම සහයෝගය මගේ ක්‍රීඩකයන්ට ඒ වගේම මගේ ක්‍රීඩකයන්ගේ එකමුතුව කියන එක මම හදන්න තමයි මම ගොඩක් සන්තෝෂ වෙන්නේ. මම ඉදිරියේදී ඒගොල්ලන් එකමුතු වෙලා එක බත් පිඟානේ මේ බත් ඇටේ කාලා හරි මේ රේස් එකක් දිනන විදිහට මම ඒගොල්ලන්ට සහයෝගයක් දෙනවා. ඒකින්ද මට මම ගොඩක් අද සන්තෝෂ වෙනවා weight racing club එක මම අලුතෙන් ෆෝම් කරේ. ඒ weight racing club එක ෆෝම්